සුබ දවසක් සියලුම දෙනාට. අද පොතක මතක තුළින් ඔබ හමුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ යසස් සමන්ත වීරසිංහගේ වැහිපිල්ලක අතරමංව කියන මෙන්න මේ නවකතාව පිළිබඳව. මේ නවකතාව ගැන සුවිශේෂී කාරණාවක් සඳහන් කරොත් 2024 වර්ෂයේ විදර්ශන සාහිත්‍ය ත්‍යාගය නවකතා අංශයෙන් දිනාගන්නේ මෙන්න මේ වැහිපිල්ලක අතරමංව කියන නවකතාව. තව කාරණාවක් තමයි යසස් සමන්ත වීරසිංහගේ කුළුඳුල් නවකතාව වශයෙන් මේ නවකතාව අපිට හඳුනගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ලස්සන පිටකවරය නිර්මාණය කරන්නේ දිනිදු සිරිවර්ධනගේ සුරතින්. එතනදී විදර්ශන සාහිත්‍ය ත්‍යාගය පිළිබඳ නවකතා ඇගයුම් වාර්තාවේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. දිරා යන මෝටර් සයිකලයක් සහ දිරා යන මිනිස් ජීවිතයක් අතර සම්බන්ධය ආඛ්‍යානමය නව්‍යතාවයෙන් යුක්ත ආකෘතියක් ඔස්සේ ඉදිරිපත් කරමින් සමකාලීන යථාර්ථයේ තියුණු සාහිත්‍යමය අත්දැකීමක් ලෙස ප්‍රතිනිර්මාණය කරන නවකතාවකි කියලා තමයි ඇගයුම් වාර්තාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම මේ නවකතාවේ ඒ සඳහන් කරන සමකාලීන යථාර්ථය කියන කාරණාව අපි පොඩ්ඩක් කතා කරලා බැලුවොත් මෙතන සමකාලීන වශයෙන් අපි කතා කරන්නේ වර්තමානයේම කියන කාරණාවට ටිකක් ඔබෙන් ගිහිල්ලා කතා කරොත් 2022 23 වගේ කාලේ වගේම ලංකාවේ අරගලයක් පැවති කාලය විශේෂයෙන්ම තෙල් පෝලිම් බහුලව තිබුණු අන්න ඒ යුගයේ සැබෑ යථාර්ථය තමයි මේ නවකතා කරුවා තමන්ගේ වස්තු විෂය වශයෙන් භාවිතා කරලා තියෙන්නේ. අපි ඒ ගැන පස්සේ කතා කරමු. මේකේ ආකෘතිය ගැන කතා කරොත් මං හිතන්නේ පාඨකයන් නිතරම සාකච්ඡාවට ගන්න දෙයක් තමයි මෙහි ආකෘතිමය නව්‍යතාවයක් තියෙනවා කියන කාරණාව. ආකෘතිමය නව්‍යතාවය මොහු ගොඩනගන්නේ මම හිතනවා කතකයන් දෙදෙනෙක් අපිට හමු වෙනවා. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් නවකතාව ඉදිරිපත් කළත් එක් කතකෙක් අපිට මැදි වයසේ රාජ්‍ය සේවකෙක් එක් කතකෙක් විදිහට අපිට හමු වෙනවා. ඒ සුවිශේෂම කාරණාව වෙන්නේ අනික් කතකයා මෙන්න මේ කියපු රාජ්‍ය සේවකයාගේ අතුරුපැදිය. ඒ කියන්නේ මොහු මේ කතාවේ එක් කතකෙක් විදිහට භාවිතා කරන්නේ අජීවී වස්තුවක්. මෙන්න මේ අජීවී වස්තුව කතකයා විදිහට භාවිතා කරලා ඔහු මෙන්න මේ යතුරුපැදි හිමිකරුවගේ එහෙම නැත්නම් මෙන්න මේ මැදි වයසේ රාජ්‍ය සේවකයාගේ නිර්ව්‍යාජ බව. එහෙම නැත්නම් ඔහු ඇතුලේ ඉන්න ප්‍රකෘති සත්වයා එහෙම නැත්නම් ඔහු අපිට සංගවන දේ ඔහුගේ ඇතුළාන්තය අපිට විවරණය කරගන්න එහෙම නැත්නම් අපිටම ආපසු හිතලා බලන්න මේ යතුරුපැදිය අපිව යොමු කරනවා. මොකද සමහර වෙලාවට අපි මගහැරෙන සත්‍ය මේ අජීවී වස්තුවක් විසින් අපිට ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ නවකතාවේ භාෂාව ගැන කතා කරොත් මෙහි යන භාෂාවෙන් එහෙම නැත්නම් ආකෘතියෙන් භාෂාවෙන් මොහු ලියන්නේ කුළුඳුල් නවකතාව කියන කාරණාව අපිට සංගවනවා. හරි අපූර්ව භාෂා රටාවකින් ඔහු මේ නවකතාව දිගහරිනවා. ඒ වගේම එහි තියෙන රිද්මය ඇතැම් වෙලාවකට උපහාසාත්මක රිද්මයක් භාවිතා කරනවා. මොකද මොහු තමන්ගේ වස්තු විෂය කරගන්නේ අවන් අර කියපු කාලේ අරගලයේ තිබුණු කාලේ සමාජ දේශපාලන ආර්ථික කියන මේ ඔක්කොම ව්‍යුහයන් එකට අරගෙන ඒකේ සැබෑ යථාර්ථය ඉදිරිපත් කරනකොට අපිට නගන උපහාසය හරි සුවිශේෂයි. ඒ රිද්මය හරි සුවිශේෂයි. මොකද පාඨකයා නවකතාවට පාඨකයාගේ සිත නවකතාවට ඇදබැද තබා ගන්න ඔහුගේ භාෂාව ඒ ආකෘතිමය නව්‍යතාව බෙහෙවින් බලපානවා. එතනදී මම ඔබට පොඩි උපුටනයක් අරගෙන පෙන්නන්නම් ඔහුගේ භාෂාව කොයිතරම් සුගමද කියන කාරණාව තේරුම් ගන්න. කඳයාය පුරාවටම තේ ඉංගලා තිබුණත් සානුව පුරාවටම තිබුණ තන පළසක්. තනින් තන ගල්කුළු. ගේ දිහාවට ඇවිදගෙන යන්න තිබුණු අඩිපාර එක පැත්තක ගල්කුලක් පාමුල පුංචි දිය පොකුණක්. උතුරන දිය දහරාවන්ගෙන් අඩිපාර නිතරම තිබුණ තෙත් වෙලා. ඒ ගෙදර ඉස්සරහ කාමරයේ ඇදි නැති පරණ වැල් පුටුවක පොත්මේසෙට මූණ ඔබාගෙන මං හිටියේ කවියකට වචන පුරුද්ද. ඒ මේසෙම පැත්තක තිබුණේ අත්තකුරෙන් ලියපු අයදුම් පත්‍රයක්. නම, වයස, උපන්දිනය, පුද්ගලික ලිපිනය, අධ්‍යාපන සුදුසුකම්. මේස බිත්තිය පැත්තට වෙන්න ගොඩ ගහලා තිබුණේ සටහන් පොත්. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, උද්භිද විද්‍යාව, සත්ව විද්‍යාව සටහන් පොත් මන් දිහා බලාගෙන ඉන්නවා. ඒ ඇස්සේ බාගිට ලියපු අයදුම් පත්‍රය පැත්තකට වෙලා මාත් එක්ක hina වෙනවා.
මේ පොත් කන්දෙන් මිදලා එක වහලක් යටට යන්න අපි දෙන්නට පුදුම හදිස්සියක් තිබුණේ. වැටකොටු 4 මායිම් නැති පාරාදීසයකට ඇතුළු වෙන්න. ඉතින් රස්සාවක් කියන්නේ ඒ පාරාදීසයට ඇතුළු වෙන්න තියෙන දොරටුව කියලයි අපි දෙන්නම හිතාගෙන හිටියේ. එක පැත්තකින් දෙවෙනි පිටුවේ තමයි මෙන්න මේ විස්තරය සඳහන් වෙන්නේ. එක පැත්තකින් භාෂාව ගැන අපිට තේරුම් ගන්න මේ උද්ෘතය හේතුවක් වෙනවා වගේම තව පැත්තකින් මෙන්න මෙතන එන මෙන්න මේ කවියක් ලියන එක ඊට පස්සේ ඒ කවිය ලියන තැනට එහා පැත්තෙන් තියෙන රැකියාවක අයදුම් පත්‍රය ඊට එහා පැත්තෙන් තියෙන අධ්‍යාපනික පොත් ඒ වගේම මොහොත මතක් වෙන ආදරය සම්බන්ධ කරුණු මෙන්න මේ කරුණු ටික එකට එකතු කරලා එක තැනකට ගන්න යසස් යමක් අපිට ප්‍රකාශ කරන්න කියලා මම හිතනවා. මේ ග්‍රන්ථයේ පුරාවටම ඒ කාරණය නවකතාව අවසන් වෙනකොටත් අන්නේ කාරණාව මේ නවකතාව ඇතුළේ දිවෙනවා කියලා මට හිතෙනවා. මොකද කියනවා නම් මෙන්න මේ කතකයා අපි කියපු රාජ්‍ය සේවකයා ඔහුට අවශ්‍ය වෙන්නේ කවියෙක් වෙන්න. නමුත් ඒ කවියෙකු වීමේ සිහිනය මේ නවකතාව අවසන් වෙනතුරුවත් ඔහුට සැබෑ කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද ඔහුට සිද්ධ වෙනවා අර ආර්ථික දේශපාලන පවුල එහෙම නැත්නම් සමාජීය කාරණා එක්ක හැලහැප්පීම් වල යෙදෙන්න අන්න එතනදී අර සංස්කෘතික මිනිසා එහෙම නැත්නම් කවියෙකු වීමේ ආශාව මගහැරලා යනවා. එතකොට මෙන්න මේ කාරණාව මං හිතනවා යසස් සමන්ත භාවිතා කරන්නේ යම් සංකේතමය අවධානයක් පාඨකයාට යොමු කරන්න. අධ්‍යාපනය, දේශපාලනය, ආර්ථිකය, සමාජීය මෙන්න මේ කාරණා තුල සංස්කෘතික මිනිසා යටපත් වෙන විදිහ අර ශේෂ්ත්‍රවල තරගෙත් එක්ක සංස්කෘතික මිනිසා යටපත් වීම යසස් සමන්ත වීරසිංහ හරි අපූර්වට මේ නවකතාවේදී අපිට පෙන්වනවා කියන එක මම විශ්වාස කරනවා. මොකද කිව්වොත් කවියක් ලියනකොට අපි භාවිතා කරන එහෙම නැත්නම් කවියක තියෙන පාඨකයාත් එක්ක ක්‍රීඩාශීලී වීම මෙන්න මේ නවකතාව ඇතුලේ නිතරම හමු වෙනවා. සරලව කිව්වොත් යසස් මේ කාරණාව කිව්වේ ඇයි? යසස් මෙතනදී මේ එහෙම නැත්නම් කතකයා මේ කාරණාව මෙතනදී භාවිතා කරේ ඇයි කියන එක හිතන්න පාඨකයා පෙළඹෙනවා. එහෙම අවස්ථා රාශියක් මේ නවකතාව තුළ දිගහැරෙනවා. මෙන්න මේ කාරණා අපි ඉදිරියේ තියෙනවා. හැබැයි මේ කාරණා ටික දැලකින් ආවරණය වෙලා තමයි තියෙන්නේ. මේ දැලෙන් අපිට පේන්නේ මේ අර කියපු ශේෂ්ත්‍රවල සමහර කොටස් විතරයි. සමහර විට ඒවා තියනවට වඩා ආලෝකවත් වෙලා අපිට පේනවා. සමහර වෙලාවට ඒකේ තියෙන නීරස සැඟවිලාම තියෙනවා. සමහර වෙලාවට ඒ නීරස අඩු වෙලා පොඩි පොඩි දේවල් අපිට පේනවා. සමහර වෙලාවට පේනවා නමුත් අපි පේන්නේ නැහැ වගේ හිමීට ලිස්සලා යනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. හැබැයි විශිෂ්ට නිර්මාණකරුවෙකුට පුළුවන් අර ශේෂ්ත්‍ර ඒ වට වෙලා තියෙන දැලේ පොඩි සිදුරක් හදන්න. අන්න ඒ සිදුර යසස් සමන්ත වීරසිංහ හරි අපූර්වට අපිට මේ නවකතාව තුළින් ඇති කරනවා. නවකතාව තුළින් ඒ ඇති කරන සිදුර විශාලනය කරලා බලන්න පාඨකයාට බාරයි. පාඨකයාට හැකියාව තියෙනවා කොයිතරම් දුරට ඒ සිදුර විශාල කරලා බලන්න Tamanට පුළුවන්ද කියන කාරණාව උත්සාහ කරලා බලන්න. මම එහෙම කිව්වේ මොකද මෙන්න මේ අර්බුදය කාලේ එහෙම නැත්නම් අරගලයේ කාලේ අපිට අපි කොයි වගේ කෙනෙක්ද කියන එක තේරුම් ගන්න මේ නවකතාව අපිට උපකාර කරනවා. සැබෑවටම මම කියන සමාජීය ජීවියා ආත්මාර්ථකාමී පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරන ආකාරය පෙන්වනවා. සරලවම ගත්තොත් අපි සමාජයත් එක්ක ජීවත් වෙනකොට කිසිම බාධකයක් නැති කිසිම අභියෝගයක් නැති වෙලාවට ජීවත් වෙන ආකාරයයි අර්බුදයක් තියෙන එහෙම නැත්නම් අභියෝගයක් තියෙන වෙලාවක ජීවත් වෙන විදිහයි අතර වෙනසක් තියෙනවා. උදාහරණයකින් ගත්තොත් අපි කූඹි රැලක් එක දිගට යනවා. හැබැයි මේ කූඹි රැල්ලට පොඩි ගලක් විසික් කරත් අපි පොඩි බාධාවක් ආවොත් එහෙම ඒගොල්ල යන්නේ එක එක තැන් වලට විසිරිලා. ඒතකොට මම කියන පුද්ගලයාත් සමාජයත් එක්ක කොයිතරම් හොඳට ගනුදෙනු කරත් අර වගේ අභියෝගයක් ආපු දවසට මේ සමාජය කියන කාරණාව අමතක කරලා තමාව ඉස්මතු කරගන්න තමාගේ පැවැත්ම ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. අන්න ඒ සත්‍ය අපි දන්නවා වුණාට අපි පොඩ්ඩක් ඒක මගහැරලා යන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ සත්‍ය අපිට පෙන්නලා දෙන්න මෙන්න මේ නවකතාව උත්සාහ කරනවා. තෙල් පෝලිං වල නිදසුනක් විදියට තෙල් පෝලිං වල දවස් ගණන් ගත කරන මේ කතකයා
අපිට පෙන්නනවා මේ තෙල් පෝලිං වල තියෙන ස්වභාවය. තමන්ගේ පිටිපස්සෙන් කවුරු හරි පෝලිමට හිට ගන්න ආවොත් එහෙම හරි ඒක කමක් නෑ මගේ පිටිපස්සෙන්නේ ආවේ කියන එක කතකේ හරි උපහාසාත්මකව අපිට ඉදිරිපත් කරනවා. හැබැයි අපේ ඉස්සරහට ආවොත් එහෙම අපි හැසිරෙන විදිහත් අපිට ඉදිරිපත් කරනවා. අන්න ඒ විදිහට මම කියන පුද්ගලයා සමාජීය ජීවියෙක් විදිහට අභියෝගයක් තියෙන තැනක ජීවත් වෙන විදිහ අපූර්වට පෙන්වා දෙමින් කොහොමද අපේ ඇත්ත මිනිසයා කියන අපේ ප්‍රകൃතිය කොහොමද කියන එක පෙන්වුම් කරන්න යසස් මෙතනදී සමත් වෙනවා. මම හිතන්නේ ඒක සුවිශේෂී ලක්ෂණයක් මේ නවකතාවේ. එතකොට මෙන්න මේ නවකතාව තුලින් අර අරගලකාරය කාලය වස්තු විශ්ය කරගනිමින් අපේ දේශපාලනය, අපේ ආර්ථිකය, අපේ සමාජීය ජීවිතය, අපේ අධ්‍යාපනය මෙන්න මේ සියලු කරුණු වල සැබෑ යථාර්ථය එහෙම නැත්නම් එහි තියෙන නීරස බව අපිට මෙන්න කියලා පෙන්නනවා වගේම මම කියන පුද්ගලයාගේ ප්‍රകൃතිය පෙන්වන්නට යසස් සමන්ත උත්සාහ කරනවා. එතකොට පාඨක ඔබට බාරයි මෙන්න මේ නවකතාවේ තියෙන අනේ කොටස් ටික කොහොමද කියවා ගන්නේ කියන එක තීරණය කරන්න. ඒ වගේම මම විශේෂ කාරණාවක් මෙතනදී මතක් කරන්නම්. චූලානන්ද සමරනායක මේ නවකතාව ගැන මේ විදිහට සටහනක් තියෙනවා. වීරයෙක් නැති දුෂ්ටයෙක්ද නැති එහෙත් සෑම තැනම වීරයන් සමගින්ම දුෂ්ටයන්ද හමුවන යසස්ගේ වියමන මිනිස් ජීවිතයේ සංකීර්ණත්වය මෙන්ම එහි ඇති විහිළු සහගත බව සහ අවසන මිනිසා කෙතරම් අසරණ ගොදුරක්ද යන්න අපිට සිහි කැඳවයි කියලා චූලානන්ද සමරනායක විසින් මේ සටහන තියලා තියෙනවා. ඉතින් අපි පොතක මතක වැඩසටහන තුලින් මෙන්න මේ සුවිශේෂී නවකතාව ගැන කතා කරන්නට මේ විදිහට බලාපොරොත්තු වෙනවා. පොතක් කියවලා අපිටම නැවත වතාවක් ඒ පොත ගැන මතකයක් අලුත් කරන්නට තමයි මේ වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙන්නේ. නැවත වතාවක අලුත් පොතක් සමගින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නට අවසරයි. සියලු දෙනාටම සුබ දවසක්.